ෆ්‍රී ෆෝම් ලෙන්සස් කියන්නේ මොකක්ද? ෆ්‍රී ෆෝම් මොනවාද මේ නමින් හඳුන්වන ලෙන්සස් කියන්නේ? මං හිතන්නේ අලුතෙන් කණ්ණාඩි ගන්න යන ඕගොල්ලෝ නිතර අහන්න දකින්න හම්බ වෙන වචනයක් මේක. මං හිතන්නේ ආයතන වලින් කියනවා දැන් අලුත් ලෙන්ස් එකක් ඇවිල්ලා තිනවා. ඒක ඩිජිටල් එකක්. ෆ්‍රී ෆෝම් කියලා එක ගන්න එක වඩා හොඳයි. පොඩ්ඩක් ගන්න වැඩි. ඉතින් මෙන්න මේක ගැන ඕගොල්ලෝ මගෙන් අහුවා කීප දෙනෙක්ම ඒකම මං හිතුවා මේ ගැන කතා කරන එක හොඳයි කියලා. ඇත්තටම මේක ඔව් අර කියන දේවල් ඔක්කොම ඇත්ත. අලුත් තාක්ෂණයක් ඩිජිටල් ලෙන්ස් එකක්. මේ ලෙන්ස් එක ටේලර් මේඩ්. ඒ කියන්නේ කස්ටමයිස් ලෙන්ස් එකක්. ඔබටම හදපු ලෙන්ස් එකක්. මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට ඒ ආයතන වලිනුත් කියන්නේ සහ ඔබට ඇහෙන්න තියෙන්නේ. එතකොට ඇත්තටම මම පෙන්නුවොත් මේ මගේ අතේ තියෙන්නේ ඔය කියන ෆ්‍රී ෆෝම් ලෙන්ස් එකක්. මෙහෙම ලෙන්ස් එකක් දිහා බලලා ඇත්තටම මට උනත් කියන්න බෑ මේ ලෙන්ස් එක මොකක්ද කියලා. මොකද මේ ලෙන්සස් විශේෂ මැෂින් එකකින් ස්කෑන් කරලා තමයි කියන්න පුළුවන් මේක ෆ්‍රී ෆෝම්ද ස්ටෑන්ඩඩ් එකක්ද නැත්නම් මේකේ බ්ලූ ෆිල්ටර් එකක් තියෙනවද UV ප්‍රොටෙක්ෂන් ඔය හැමදේම කියන්නේ. කොහොම වෙතත් මේ ලෙන්ස් එක දැන් මම අද මේ අතේ තියන් ඉන්න එක සහ ස්ටෑන්ඩඩ් ලෙන්ස් එක. ඒ කියන්නේ අපි මේ කාලයක් තිස්සේ පාවිච්චි කරපු ස්ටෑන්ඩඩ් ලෙන්සස් ගැන කතා කරොත් ස්ටෑන්ඩඩ් ලෙන්ස් එක තියෙන ක්වොලිටි එකයි මේකේ ක්වොලිටි එකයි වෙනස්. ස්ටෑන්ඩඩ් ලෙන්සස් ගැන කිව්වොත් ඇත්තටම ඒක ඇවිල්ලා ලෝකෙ කොහේ හරි ලොකු කර්මාන්ත ශාලාවක කෙරෙන මාස් ප්‍රොඩක්ෂන් එකක්. දැන් මේකට අපි නමක් ගැහුවොත් -1 කියලා. මේ පවර් එක -1 බ්ලූ ෆිල්ටර් මොන හරි මේකේ ෆීචර්ස් එක මෙවැනි ලෙන්සස් කෝටි ගාණක් හැදෙන ෆැක්ටරි එකකින් එකක් තමයි ඔබට හම්බ වෙන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි මෙච්චර කල් කරපු ස්ටෑන්ඩඩ් ක්‍රමය. නමුත් දැන් අලුත් තාක්ෂණات එක්ක ෆ්‍රී ෆෝම් එකත් එක්කලා අර ස්ටෑන්ඩඩ් ලෙන්ස්